ශ්‍රී බුද්ධ වර්ෂ 2557ක් වූ ඉල්මස 8 වන ශනි දින රෝණද රේඩියෝවේ නිරෝධය ධර්මදේශනා වැඩසටහන් මාලාවේ අද දින දේශකයාණෝ පූජ්‍ය ආචාර්ය පරගොඩ විමලවංශ ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පාපා නිවාරෙන්ති කල්යානේ නිමේසෙන්ති සිප්පං සික්ඛාපෙන්ති දායජ්ජං පටිපාදෙන්ති පතිරූපේන දාරේන සංයෝජෙන්ති කාරුණික පින්නතුනි ඕනද අන්තර්ජාල ගුවන් විදුලි සේවයේ නිරෝධය ධර්මදේශනා මාලාවේ අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ දෙමව්පියන් විසින් දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුයකම් මොනවද කියන කාරණය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නට. ලංකාවාසී ජනතාව ලෝකේ කොයි රටවල හිටියත් ලංකාවේ සිදුවීම් පිළිබඳව හොයලා බලන බව අවධානයෙන් සිටින බව අපි දන්නවා. ඒ අනුව බැලුවාම ලංකාවේ හිටියත් පිට රටවල හිටියත් සිංහල බෞද්ධ ජනතාවට පැහැදිලිව තේරෙනවා ඇති බණ දහම අනුව වර්තමාන ලාංකික ජනතාව වෙතින් සිංහල ජනතාව වෙතින් බොහෝ පාප කර්ම සිද්ධ වෙනවා කියලා. විශේෂයෙන්ම හැදෙන પરම්පරාව බොහෝ දුරට වැරදි වැඩවලට නොමගට යොමු වෙනවා කියන එක ඉතාමත් ප්‍රසිද්ධ කාරණාවක්. ජනමාධ්‍යවල පළවෙන දේවල් බැලුවාම 2500කට වඩා දිග බෞද්ධ ඉතිහාසයක් තියෙන මේ වගේ රටක සිදු වෙන්න පුළුවන්ද කියලා හිතා ගන්නවත් බැරි තරම් විවිධ අපරාධ දූෂණ අක්‍රමිකතා අකටයුතුකම් සිදු වෙන බව පේනවා. ඉතින් මේකට ප්‍රධාන කාරණා වශයෙන් අපිට තේරෙන්නේ මේ සමාජයේ ජීවත් වෙන ජනතාව කෙතරම් දුරට බණ දහම් ඇහුවත් ඒ බණ දහමට අනුව ජීවත් වීමට හුරු පුරුදු වී නොසිටීම මේ ගැටලුව වලට ප්‍රධාන හේතුව කියලා. ඒ වගේම තමයි සමාජයේ යම් යම් පුද්ගලයන් වෙතින් පාප කර්ම සිද්ධ වෙනවා නම් ඒ පාප කර්ම සිදුවීම පිළිබඳව ප්‍රධාන වගකීමක් දරන්නට ඕනේ. ඒ වැරදි වැඩ නරක වැඩ පව්කම් කරන පුද්ගලයන් මේ සමාජයට බිහි කරපු දායාද කරපු දෙමව්පියෝ. බුදුරජාණන් වහන්සේ දෙමව්පියන් විසින් දරුවන් හැදීමේදී අනුගමනය කළ යුතු කරුණු මොනවද කියලා ඉතාමත්ම පැහැදිලිව බොහෝ සූත්‍ර දේශනාවල දේශනා කරලා පෙන්වා දීලා තියෙනවා. ඒ අතරින් හැම කෙනෙක්ම දන්න ඉතා පැහැදිලි ප්‍රධානම සූත්‍ර දේශනාව තමයි සිඟාලෝවාද සූත්‍රය. සිඟාලෝවාද සූත්‍රයේ සමස්ත සමාජය විසින්ම ඉටු කළ යුතු යුතුයකම් වගකීම් පිළිබඳව ඉතාමත් පැහැදිලි විස්තරයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඇරුණාම තවත් සූත්‍ර දේශනා රාශියක අපේ පුද්ගල ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද? පාප කර්මයන්ගෙන් වැළකීලා අපේ ජීවිතය ගත කරන්න ඕනේ කොහොමද කියන කාරණේ පැහැදිලි කරලා දීලා තියෙනවා.
ඉතින් ඒ කාරණා අතර සුවිශේෂ සූත්‍රයක් වශයෙන් අපිට පෙනී යනවා සිංහාලෝවාද සූත්‍රය. සිංහාලෝවාද සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දරුවන් හැදීමේදී දෙමව්පියන් විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන කාරණා පහක් පෙන්වා දීලා තියෙනවා. ඒ කාරණා පහ දිහා බැලුවාම ඉතාමත්ම පැහැදිලිව අපිට පෙනී යනවා, තේරෙනවා, වැටහෙනවා. ලංකාවාසී සියලුම දෙමව්පියෝ බුදුරජාන් වහන්සේ පෙන්වා දී තිබෙන මේ කාරණා පහ ගැන අවධානයෙන් යුතුව ඒ කාරණා පහ හරියාකාරව පිළිපදිනවා නම් මේ සමාජය තුල සිදුවන පාප කර්ම අපිට නතර කරගන්න, අඩු කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මේ කාරණා පහ පිළිබඳව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන පින්වතුන්ව දැනුවත් කිරීමට තමයි අද මේ නිරෝධයේ ධර්ම දේශනා මාලාවේ අද ධර්ම දේශනා යොදා ගන්නට බලාපොරොත්තු වෙන්නේ. මේව ගැන දෙමව්පියන් ඒ වගේ මේ දේශනා වහන සෙසු පුද්ගලයන් දන්නවා ඇති. නමුත් දැනගත්තට ඒ කාරණා ඇඟට අරගෙන ඒවා ශරීරයට යොදාගෙන ශරීරගත කරගෙන ඒ අනුව ජීවත් වෙන්න හුරු වෙලා නැති, පුරුදු වෙලා නැති ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. ඒ වගේම මේ කාරණා අනුව අපේ ජීවිතය අපි පවත්වාගෙන යන්න ඕනේ. ඒක අපේ වගකීමක් කියලා අපේ ජනතාව තේරුම් අරගෙන නැති ප්‍රශ්නේ තමයි අපිට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්නතුන්ට අවධාරණය කරන්නේ මේ ධර්ම දේශනාව තුළින් සෑම අම්මා කෙනෙක්ම, සෑම තාත්තා කෙනෙක්ම, ඒ වගේම ඉදිරියේදී විවාහ ජීවිතයටපත් වෙන සෑම තරුණයෙක්ම, සෑම තරුණියක්ම මේ කාරණා පහ දිවිහිමියෙන් පිළිපදින්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ කියන කාරණාව. ඒ කාරණා පහෙන් පළවෙනි කාරණාව තමයි බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දීලා තියෙන්නේ. දරුවෝ හදනකොට දෙමව්පියන් විසින් ඉටු කළ යුතු ප්‍රධානම, වැදගත්ම, වටිනාම, උතුම්ම, ශ්‍රේෂ්ඨම, අගනාම අංක 1 යුතුයකම තමයි පාපා නිවාරෙන්ති කියන යුතුයකම. පාපා නිවාරෙන්ති කියන්නේ දරුවෙක් හදනකොට දරුවා පාපයන්ගෙන්, වැරදි වැඩවලින්, නරක වැඩවලින් වළක්වන්න ඕන. ඒක තමයි අම්මා තාත්තගේ පළවෙනි යුතුයකම. දැන් මේ යුතුයකම කරන්න පටන් ගන්නට ඕනේ දරුවා මව් කුසේ පිළිසඳගත්තු අවස්ථාවේ ඉඳලා. දරුවා මේ ලෝකෙට බිහි වෙලා මේ සමාජයේ තියෙන කුණු කොටවල් ඒ දරුවාගේ හිතට ඇතුළත් කරගත්තට පස්සේ ඒ වගේ දරුවෙක් අපිට හදන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නමුත් අපිට පැහැදිලිව තේරෙනවා වර්තමාන සමාජයේ ජීවත් වෙන කාන්තාවෝ මූලික වශයෙන් මේකේ වගකීම දරන්නට ඕනේ. මොකද කාන්තාවෝ තමයි දරුවන් බිහි කිරීමේ කාර්යයේදී මූලිකත්වය දරන්නේ. නමුත් ඉතින් කාන්තාවකට තනියෙන් දරුවෙක් බිහි කරගන්න පුළුවන් කමක් නැහැ. ඒකට දායකත්වයේ දරන කිනේ පක්ෂයක් ඉන්නවා. ඉතින් ඒ නිසා කිසියම් දරුවෙක් මේ සමාජයට දායාද කරන අම්මා තාත්තා දෙන්නගේ ප්‍රධාන වගකීම තමයි දරුවා මව් කුසේ පිළිසඳගත්තු වෙලාවෙ ඉඳලා. ඉතින් මව් කුසේ පිළිසඳගත්තාම මේක අම්මා දන්නවා. ඊට පස්සේ අම්මා ඒක පිළිබඳව තාත්තව දැනුවත් කරනවා. ඉතින් ඒ නිසා මේ දෙන්න එකතු වෙලා ඒ දරුවා පිළිසඳගත්තු මොහොතේ සිට දරුවව ගුණ නැන දෙකෙන් පිරිච්ච දරුවෙක් කරන්නට, දුරාචාරයෙන් තොර වෙච්ච දරුවෙක් කරන්න තමයි තමන්ගේ ජීවිතය කැප කරන්න ඕනේ. එතකොට ඒක පටන් ගන්න ඕනේ පිළිසඳගත්තු අවස්ථාවේ ඉඳලා. ඉතින් පිළිසඳගත්තු අවස්ථාවේ ඉඳලා තමන්ගේ දරුවා ගැන හිතලා අම්මා තාත්තා දෙන්න හැසිරුණොත් හොඳ දරුවෙක් මේ සමාජයට දායාද කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම වුණොත් ඊ타ත්ම කලාතුරකින් තමයි, ඒ කියන්නේ පූර්ව කර්ම ගොඩක් ඇතුව දේවදත්ත වගේ කෙනෙක් බිහි වෙන්න ඊටා කලාතුරකින්. දැන් වර්තමාන සමාජයේ වෙලා තියෙන්නේ දෙමාපියෝ අම්මා තාත්තා දෙන්න තමන්ගේ වගකීම, තමන්ගේ යුතුයකම හරියාකාරව පැහැදිලිව තේරුම් අරගෙන කටයුතු නොකිරීම තමයි මේ සියලු අපරාධ වලට ප්‍රධාන හේතුව. අපිට සමාජයේ දිහා බැලුවම කිසිම තැනකදී පේන්නේ නැහැ බුදුහාමුදුරුවෝ දේශනා කරු මේ කාරණාය මූලික කාරණේ හරි
තේරුම් අරගෙන ඒ අනුව තමන්ගේ දරුවන්ව හදාගන්න දෙමව්පිය මහන්සි ගන්නවා කියලා. කොයිම වෙලාවකවත් දෙමව්පියන්ගෙන් ඇහුවොත් එහෙම ඕනෑම තැනකදී ඇහුවොත් එහෙම දෙමව්පියන් වශයෙන් ඔබ විසින් දරුවන්ට ඉටු කළ යුතු ප්‍රධාන යුතුකම් මොනවද කියලා අපේ අත්දැකීම අනුව කිසිම දෙමව්පියෙකුට මේ කාරණය මතක තියනවා කියලා පෙනී ගිහිල්ලා නැහැ. ඒ නිසා පන්සල් ගියාට බණ ඇහුවට බුදුන් වන්දනට දානමාන දුන්නට බුද්ධ පූජා බෝධි පූජා ආදී පැවැත්වුවට මේ රටේ ඉන්න කිසිම දෙමව්පියෙක් බුදුරජාණන් වහන්සේගේ දේශනාව දැනගෙන ඉගෙනගෙන ඒ අනුව දරුවා හදනවා කියලා පේන්නේ නැහැ. ඒ නිසා වර්තමාන සමාජයේ මේ සිදුවෙන හිතා ගන්න බැරි තරම් දැන් හිතා ගන්න බැහැ කියලා කියන්නේ ඔබ හැම කෙනෙක්ම දන්නවා. මේ ඊයේ පෙරේද මෑත කාලේ එකම පවුලේ ගෙදර ප්‍රශ්නයක් උඩ ඉඩකඩම් පිළිබඳව ප්‍රශ්නයක් උඩ ප්‍රධාන ගේ පිළිබඳව ප්‍රශ්නයක් උඩ අක්කගේ කකුල කපලා මල්ලිගේ පුතයි අරගෙන ගියා. එතකොට ඒ තරම් අපරාධයක් කරන්න තමන්ගේම සහෝදරියගේ කකුල කපන්න තරම් ගෙදර දොරක් වෙනුවෙන් ඉඩකඩමක් වෙනුවෙන් තමන්ගේ පුතත් එක්ක ඒ මදියට ඒක කොච්චර නරක පාඩමක්ද දීලාද? එතකොට ඒ මිනිස්යාට ආගම දහම බණ දහම ගැන දශමයක්වත් හුරුවක් පුරුද්දක් ඒ තැනැත්තාව මේ ලෝකෙට බිහි කරපු දෙමව්පියෝ දුන්නයි කියලා අපිට හිතෙන්නේ නැහැ. එතකොට මව්කුස පිළිසිඳගත්තු අවස්ථාවේ ඉඳලා දරුවෙක්ව හදාගත්තා නම් කවුපින් දෙක හොඳට කියලා දීලා අත්ත වශයෙන්ම ওই තරම් නරක විදිහේ පුද්ගලයන් මේ සමාජයට බිහි වෙන්නේ නැහැ. දැන් පරණ මිනිස්සු අපේ රටේ පරණ අය මේක හොඳට තේරුම් අරන් හිටියා. ඒ නිසා පරණ දෙමව්පිය මහන්සි ගත්තේ දරුවෙක්ව ඉක්මන් කරලා පාසලට දාලා මොනවා හරි උගන්වන්න නෙමෙයි, ටියුෂන් පන්ති වලට යවන්න නෙමෙයි. දරුවන්ට හොඳට 6-4 උගන්වන්න. 8-5 පුරුදු කරන්න. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් අපේ පරණ අම්මලා තාත්තලා දරුවන් වෙනින් මූලිකව ඉටු කරේ. 6-4 කියන්නේ මොකක්ද කියලා අහුවාම සමහර දෙමව්පියෝ කියන්නවත් දන්නේ නැහැ. අපි කතාවට සාමාන්‍ය කියනවා 6-4 දන්නේ නැති නොදරුවා කියලා. එහෙම බැලුවහම අවුරුදු 50ට 70 ගිය මිනිස්සුත් 6-4 නොදන්න නොදරුවෝ තමයි මේ සමාජේ. අපිට හිතෙන්නේ පොඩි දරුවෝ කියලානේ. මොකද 6-4 කියන්නේ 6 කියන්නේ දිව්‍ය ලෝක 6. පණ පොතේ ප්‍රධාන කාරණාවක්. 4 කියන්නේ අපාය 4. එතකොට වැරදි වැඩ කළාම නරක වැඩ කළාම ඉතින් වැරදි වැඩ නරක වැඩ කියන ඒවා අපිට තේරෙනවානේ. දැන් බොරු කියන එක හොඳ වැඩක් නෙමෙයි. බරපතල නරක වැඩක්. බණ දේශනාවේ හැටියට බොරු කියන්න පුළුවන් මිනිස්සුෙකුට ඕනෑම අපරාධයක් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා බොරු කීම බරපතල පාප කර්මයක්. ඉතින් ඒ නිසා මේ දෙමාපිය පුංචි කාලේ ඉඳලා දරුවා බිහි වෙන්න කල්ලි ඉඳලා මේ පසුබිම අපේ තියෙනවනේ ගප්පෙරහර කියලා ආචාර ධර්ම පද්ධතියක් අපේ සමාජෙත් තිබුණා. දරුවා පිළිසිඳ ගත්තාම පිළිසිඳ ගත්ත වෙලාවේ අම්මා තාත්තා බොහොම ඉවසිල්ලෙන් ඉන්නේ. දරුවා ගැන හැම වෙලාවෙම කල්පනාවක් තියෙනවා. හදිසියෙන් නරක වචනයක්වත් කියන්නේ නැහැ. ඒ වගේම භාර්යාව නම් ඒ කියන්නේ නෝනා මහත්මිය ඒකේ බිහි වෙන්නේ ඉන්න දරුවාගේ අම්මා සිල් සමාදන් වෙනවා, දානමාන දෙනවා, බුද්ධ පූජාව තියනවා, බුදුන් වඳිනවා. ඒ වගේ ගුණවත් විදිහට හැසිරුණාම බිහි වෙන ළමයා ගුණවත්. ඒ වගේම තමයි තාත්තගේ මොනවා හරි නරක ගති ගුණ තිබුණා නම් ඒවා පාලනය කරගෙන බොර මිනිස්සෙක් නම් බීම නතර කරගෙන රණ්ඩු සරුවල් වලට යන කෙනෙක් නම් දරුවා ගැන හිතලා රණ්ඩු සරුවල් වලින් වැළකීලා ඒ විදිහට මේ දෙන්න ගුණවත් විදිහට දරුවා පිළිසඳගත් වෙලාවෙ ඉඳලා හැසිරුණොත් අනිවාර්යයෙන්ම බිහි වෙන දරුවා හොඳ පින්වන්ත දරුවෙක් වෙනවා. ඊට පස්සේ බිහි වෙනකොට බණ පොතේ හැටියට පබස්සරමිදං භික්ඛවේ චිත්තං පංචකෝ ආගන්තුකේ උපක්ඛලේසේ උපක්ඛලිට්ඨං කියලා ප්‍රධාන දේශනාවක් තියෙනවා. පින්තුන් අහලත් ඇති. ඒ දේශනාව කියන්නේ දරුවෙක් පිළිසඳ ගන්නකොට බිහි වෙනකොට එයාගේ හිත හරිය පිළිසිඳුයි. මිනිසෙක් වශයෙන් උපදින්න බෑ පව්කාරයෙකුට. ඊටාමත්ම පිළිසිඳුයි. කිසිම අකුසල චේතනාවක් ගෑවිලවත් නැහැ ඉපදෙන අවස්ථාවේ. හැබැයි මේ සමාජයේ විසින් තමයි අර පිළිසිඳුව ඉපදිච්ච දරුවාගේ හිත විනාශ කරන්නේ. ඒ නිසා මේ දේශනා වහන සියලුම දෙමව්පියෝ මේක හොඳට තේරුම් ගන්න ඕනේ. දරුවාගේ හිත කිලුටු කරන්න හොඳ නැහැ. තනිකර සුදුම සුදු පිරිසිදු වස්ත්‍රයක් වගේ තමයි දරුවා මේ ලෝකෙ බිහි වෙනකොට ඒ දරුවාගේ හිත. හැබැයි දෙමව්පියෝ ඒක තේරුම් අරගෙන හැසිරුනේ නැත්නම් පුළුවන් තරම් දැන් සුදුරුම සුදු රෙද්දකට කුණු ටිකක් ගෑවුනාම ඉතින් ඒක හරි අමාරුයි. ඒක අරින්නම බෑ කොහොම හරි යන්තම් හරි පැල්ලම තියෙනවා. අන්න ඒ වගේ තමයි දරුවා බිහි වෙච්ච වෙලාවේ තියෙන ඊටාමත් සුදු රෙද්දක් හා සමාන ඊටාමත් පිරිසිදු හිතට කුණු කොටවල් එකතු කළායින් පස්සේ අනිවාර්යෙන් ඒ දරුවා නරක වෙනවා. දැන් අද දෙමව්පිය වර්තමාන සමාජයේ අම්මලා තාත්තලා කරන්නේම ඉපදිච්ච වෙලාවේ ඉඳලා දරුවාගේ හිතට කුණු කොටවල් එකතු කරනවා.
ඉතින් ඒ නිසා දෙමව්පියන්ගෙන් තමයි අද සමාජයේ පුළුවන් තරම් නරක දේවල් දරුවෝ ඉගෙන ගන්න. එතකොට දරුවාගේ ශරීරගත වෙනවා මේවා. ඒවා ශරීරගත වුණාම මොන ක්‍රමයකින්වත් ඒවා ඉවත් කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා දෙමව්පියන්ගේ වගකීමක් තියෙනවා. පාපා නිවාරෙන්ති කියන කාරණාව අකුරට ආරක්ෂා කරන්න ඕනේ. එතකොට තමයි පව් වලින් වැළපිච්ච හොඳ දරුවෙක් මේ සමාජයට දායාද වෙන්නේ බිහි වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව දෙමාපියෝ කල්පනා නොකළාම ඉතින් කල්පනා නොකර පුළුවන් තරම් දරුවගේ ඔළුව නරක් වෙන විදිහේ නරක දේවල් දැන් මට අත දෙන්න මොකක් හරි ප්‍රශ්නයකට රණ්ඩු වුණත් ඒ ඇහෙන කුණුහරුප දරුවගේ ශරීරගත වෙනවා. දැන් සාමාන්‍ය පින්නතුන්ට අත්දැකීම් ඇති සමහර ප්‍රදේශවල අම්මලා තාත්තලා රණ්ඩු වෙනවා නම් ඒ රණ්ඩු වෙන සියලු කුණුහරුප අවුරුද්ද 2 3 නෙමෙයි චූටි දන ගන්න බඩ ගන්න දරුවගේ ඇඟට ඇතුළත් වෙනවා හිතට ඇතුළත් වෙනවා. ඊට පස්සේ ඒවා ඉවත් කරන්න හම්බෙන්නේ නැහැ. එතකොට වටපිට පරිසරයේ ආශ්‍රය කරන පුද්ගලයෝ නරක ආය නම් අනිවාර්යයෙන්ම දරුවෝ නරක වෙනවා. ඉතින් මේ කාරණා පිළිබඳව අත් වශයෙන් අද ඉන්න දෙමව්පියන්ට තේරුමක් නැති බව විතානත්ම හොඳට අපිට පැහැදිලිව තේරෙනවා. විශේෂයෙන් දෙමව්පියෝ විසින් අද දරුවෝ නරක කරනවා කියන චෝදනාව කරන්න වෙලා තියෙනවා. දැන් අපිට වර්තමාන සමාජයේ ගෙදරින් දරුවන්ට හොඳට උපදෙස් ලැබෙන්නේ. අඩුපාඩු දුර්වලකම් කියලා දෙන්නේ නැහැ. පවින් වලක්ව ගන්න මහන්සි ගන්නෑ. දැන් අර මේ පින්නතුන්ට මතක් කරපු 6-4-2 හරියට පුංචි කාලේ දැන් කුඩා කාලේ අපි පොඩි කාලේ අපේ දෙමව්පියෝ අපිට කියලා දුන්නා. බොරු කිව්වා මේකෙන් ලැබෙන විපාක කියලා දුන්නා. අපාගත වෙන හැටි කියලා දුන්නා. ඊට පස්සේ ලෝධිය බොන්න වෙන හැටි කියලා දුන්නා. අපේ ශරීර ගත කරලා තිබුණේ එහෙමයි. ඉතින් ඒ නිසා මේ දේශනාවන සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ. දරුවෙක් බිහි වුණාම මහා තෝරන අවදි යන්තම් වචන දෙක තුන ගලපලා කතා බහ කරන්න මහන්සි ගන්න වෙලාවෙ ඉඳලා කියලා දෙන්න මහන්සි ගන්න ඕනේ අපායවල ගැන. අපාය 136ක් තියෙනවා. ප්‍රධාන අපාය 8ක් තියෙනවා. මේ 8 ගැන දෙමව්පියෝ දන්නේ නැහැ අද. ඒ නිසා ඒ ප්‍රධාන වශයෙන් සතර අපාය ඊට පස්සේ අටමහා නිරය ඊට පස්සේ ඒවා බෙදලා යන විදිය ඊට පස්සේ ඒවා විඳින්න තියෙන දුක් වේදනා ඕනතරම් මේ පිළිබඳව ලිපි ලේඛන තියෙනවා. ඉතින් ඒ නිසා දෙමව්පියෝ මේ ගැන දැනුවත් වෙන්න ඕන දරුවෙක් හදනවා. දැන් නිමි ජාතකයේ කියන ජාතක පොත ඉස්සර සෑම ගෙදරකම වගේ තිබුණා. නිමි ජාතකයේ සම්පූර්ණ තියෙන්නේ අපායවල් පිළිබඳව. දිව්‍ය ලෝක පිළිබඳව දාලා විස්තරයක් තියෙනවා. ඉතින් නිමි රජුව බොහොම හොඳට හැසිරීච්ච හොඳට බණ දහම් කියපු බණ දහම් අනුව සමාජය හදපු රජ කෙනෙක්. ඉතින් ඒ නිසා මේ බණ දහම අනුව ඒ රජතුමාගේ අවවාද අනුශාසනා අනුව ඒ රටවැසියෝ ජීවත් වෙච්ච නිසා අය මරණයටපත් වුණාට පස්සේ අපාගත වෙලා නැහැ. සියලු දෙනා දිව්‍ය ලෝකවල තමයි උත්පත්ති ලැබලා තියෙන්නේ. ඉතින් දිව්‍ය ලෝකවල ඉපදුනම අපායවල් හිස් වෙලා තියෙනවා. අපායවල් හිස් වෙලා ඊට පස්සේ ඇයි මේ තරම් විශාල පිරිසක් කොහොමද දිව්‍ය ලෝකෙ ඉපදුනේ කියන කතා බහ ඔස්සේ ගියාම තමයි අහවල් කාලේ අහවල් රජුරුවන්ගේ අපි බණ අහලා අපි හොඳට හිටියා. අපි පින්දහම් කළා. ඒ අනුව තමයි අපි දිව්‍ය ලෝකෙ උත්පත්ති ලැබුවේ කියන කතාව කල්පනාවට ආවම ඒ වෙලාවේ මේ සක්‍ර දෙවියෝ මාතලේ දිව්‍ය පුත්‍රයාව එවලා තියෙනවා නිමි රජුරුවන් දිව්‍ය ලෝකෙට කැඳවගෙන යන්න. ඉතින් කැඳවගෙන යන්න ආවහම මාතලේ දිව්‍ය පුත්‍රයා නිමි රජුරුවන් දිව්‍ය ලෝකෙට කැඳවගෙන යන්න කලින් අපි යමුද අපායවල් දිහා බලන්න කියලා මුලින් ගිහිල්ලා තියෙන අපායවල් බලන්න. ඉතින් මේ කතා ප්‍රවෘත්ති ඊටාම් පැහැදිලිව ලස්සනට අපේ ජාතක පොතේ නිමි ජාතකයේ තියෙනවා. පරණ ගෙවල් වල නිමි ජාතකයේ තිබුණා. දැන් මගේ ගෙදරත් නිමි ජාතකයේ තිබුණා. මට තාම හොඳට මතකයි. ඒ වගේම අපායවල් පිළිබඳව ඒ සිතියම් සහිත නිමි ජාතකයේ කියලා පොත තිබුණේ. ඉතින් ඒ නිසා අපි හොඳ දරුවෝ වීමට ඒවා හේතුකාරක වුණා. දෙමාපියෝ අපිට හොඳට අපායවල ගැන කියලා දුන්නා. කියලා දුන්නාම පයින් වලක්වන්න ලොකු හයියක් ලැබුණා. අනිත් පැත්තෙන් හොඳ වැඩ කළාම ලැබෙන වාසි ගැන තමයි දිව්‍ය ලෝක. ඒතකොට දිව්‍ය ලෝක 6 ගැන අපිට හොඳට කියලා දුන්නා. එතකොට මේ උපදින සෑම දරුවෙකුටම හොඳට හතර අපාය ගැන හරියාකාරව හොඳට විස්තරයතුව තේරෙන විදිහට කියලා දුන්නොත් ඒ දරුවන්ගේ හිතට මේව ඇතුළත් කරොත් කවදාවත් කිසිම දරුවෙක් නරක වැඩ කරන්නේ නැහැ. පූර්ව කර්මයෙන් මහා බරපතල කර්මකාරයෙක් එහෙම නරක වැඩ කළොත් මිසක සාමාන්‍ය දරුවෝ හතර අපාය ගැන හොඳට ඉගෙන ගත්තා නම් කවදාවත් නරක වැඩ කරන්නේ නැහැ. ඒ වගේම තමයි දිව්‍ය ලෝක ගැන ඉගෙන ගත්තා. දිව්‍ය ලෝකේ ගියාම ලබන්න තියෙන සැප සම්පත් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩිහම මේවා කියලා දුන්නා අපේ මිනිස්සුන්ට. විමාන වත්තු, പ്രേත වත්තු කියලා විශේෂ ධර්ම දේශනා මාලාවක් කියලා දුන්නා. නරක වැඩ කළාම പ്രേත වෙලා උපදින දුක් විඳින හැටි, අපාය යන හැටි තමයි പ്രേත වත්තුවේ තියෙන්නේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ සෑහෙන කාලයක් പ്രേත වත්තුව දේශනා කළා අනුරාධපුර මහා මෙන්න උයනේදී. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් හොඳ වැඩ කළාම
සැප ලැබෙන ආකාරයේ මිහිඳු මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ උපදින ආකාරයේ මිහිඳු මහරහතන් වහන්සේ කියලා දුන්නා. ඉතින් ඒ නිසා പ്രേතවත්තු විමානවත්තු කියන එක අපේ ජීවිතයට ඇතුළත් වෙලා තිබුණා. ඉතින් ඒ නිසා අපේ පරණ දෙමව්පියෝ අපායවල් ගැන හොඳට ඉගෙන ගන්න තිබුණා. දිව්‍ය ලෝක ගැන හොඳට ඉගෙන ගන්න තිබුණා. ඒ නිසා පාපයන්ගෙන් වැළකීලා පුළුවන් තරම් කුසල දහම් වලින් යෙදුණා. ඒ යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපේ රටට ඈත කාලේ ලෝකේ ජනතාව කිව්වේ ධර්මද්වීපය කියලා. අද ලෝකේ අපරාධ කෙරෙන රටවල් අතර වැඩිපුරම අපරාධ කරන රටක් බවට මේ ලංකාව පත් වෙලා තියෙනවා. ඒ පත් වීමට සෑම අම්මා කෙනෙක්ම සෑම තාත්තා කෙනෙක්ම වග කියන්න ඕනේ. හේතුව ඒ බුදුහාමුදුරුවෝ උගන්වපු ශික්ෂාපද, උගන්වපු උපදේශ ටික පිළිපැදලා නැති නිසා. ඒ නිසා මේවා අහලා කම්පාවටපත් වෙන්නේ නැතුව මේවා අහලා අපේ අතින් ලොකු වරදක් වෙලා තියෙනවා. දැන්වත් මේ වරද හදාගන්න ඕනේ කියන කාරණාව තමයි මේ දේශනාව අහන සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ. එහෙම නැතුව දැන් මේ වෙන දේවල් කරාට මේ අපරාධ හැල්ල මේ සිදුවෙන නරක වැඩ නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ඒ නිසා අපිට දැන් අද වුණත් තේරෙනවා මේ සිදුවෙන අපරාධ පිළිබඳව පොලිසිය වල කෙලවරක් නැතුව පැමිණිලි තියෙනවා, නඩු වහනවා, ඊට පස්සේ උසාවි, ඊට පස්සේ එල්ලුම්ගල්, ওই වගේ නොයෙක් දේවල් ක්‍රියාදාමයක් තියෙනවා. ඒ කිසිම ක්‍රියාදාමයකින් මේ සමාජයේ සිදුවෙන අපරාධ වළක්වන්න බෑ. අපරාධ වළක්වන්න ප්‍රධානම කාරණාව තමයි අපරාධ වළක්වන්න අනුගමනය කරන ප්‍රධානම ක්‍රියාමාර්ගය තමයි බුදුහාමුදුරු උගන්වපු විදිහට පාපයන්ගෙන් මේ සමාජය බේර ගන්න ඕන. පාපා නිවාරෙන් පවින් වළක්වන්න. ඒක පවින් වළක්වන්න කරන්න ඕන මූලික කාර්ය දෙක තමයි හතර අපාය ගැන හොඳට උගන්වන්න ඕන. ඒ වගේම දිව්‍ය ලෝකය ගැන හොඳට උගන්වන්න ඕන. හතර අපාය ගැන හොඳට ඉගෙනුවාම තේරෙනවා නරක වැඩ කළාම අපාගත වෙනවා කියන කාරණා. ඒ වගේම තමයි හොඳ වැඩ කළාම දිව්‍ය ලෝකේ උපදිලා ලබන්න තියෙන සැප සම්පත් ගැන හැඟීමක් ඇති වෙනවා, අවබෝධයක් ඇති වෙනවා. ඒකට පුළුවන් තරම් කුසල දහම් වල අපිට යෙදෙන්න හිතනවා. නමුත් මේක නම් බරපතල කුමන්ත්‍රණයක් වගේ. පුළුවන් තරම් මේ සමාජයේ ජීවත් වෙන ජනතාව නරක වැඩවලට, වැරදි වැඩවලට, මිනිමෙරුම් වලට, මංකොල්ල කෑම් වලට යොමු කරන විදිහට තමයි සියලු දේ සකස් වෙලා තියෙන්නේ. පාසල් අධ්‍යාපන පද්ධතිය ගන්න. මේ තරම් වැදගත් වටිනා කාරණයක් වන මේ අපාය පිළිබඳ ඉගැන්වීම සහ දිව්‍ය ලෝක පිළිබඳ ඉගැන්වීම දහම් පාසලේ එක ශ්‍රේණියේ සිට අවසාන ශ්‍රේණිය දක්වා කිසිම පොතක මේ පාඩම ඇතුළත් කරලා නැහැ. ඒතකොට කොයිතරම් අපරාධයක්ද? දහම් පාසල පොතේත් අපාය ගැන්නේ නැහැ. එතකොට මේ පොත්පත් ලියන අයට ලියන පුද්ගලයන්ට පවා මේ පිළිබඳව දැනුමක් තිබිලා නැහැ. ඊළඟට අපි දැකලා නැහැ කිසිම වෙලාවක දෙමව්පියෝ මේ පිළිබඳව උද්ඝෝෂණයක් කරනවා. දහම් පාසල පොතටවත් අපාය ඇතුළත් කරලා නැහැ. කොච්චර අපරාධයක්ද කියලා දෙමව්පියෝ මේ පිළිබඳව ලොකු උද්ඝෝෂණයක් කරන්න ඕනේ නේද? ඒ නිසා දෙමව්පියන්ට මේ ගැන අවබෝධයක් තිබිලා නැහැ. ඒ වගේම තමයි දිව්‍ය ලෝක ගැන ඇතුළත් වෙලා නැහැ කිසිම. පාසල පොත ගත්තත් එහෙමයි. පාසලේ එක ශ්‍රේණිය දක්වා 13 ශ්‍රේණියේ බෞද්ධ ශිෂ්ටාචාරය දක්වා අපාය ගැන වචනයක් අසඳහන් වෙලා නැහැ. කොච්චර අපරාධයක්ද? ඉතින් ඒ නිසා මේ සිදුවන අපරාධ වලට මේ සියලු දෙනා වග කියන්න ඕනේ. අපරාධ පිළිබඳව වෙන මේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු කියන කරන දේවල් පිළිබඳව කල්පනා නොකර බුදුරජාණන් වහන්සේගේ දේශනාවට මුල් තැන දීලා වැඩ කටයුතු කරොත් මීට වඩා බොහොම සාහසීලී සමාජයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් මේ සමාජයේ. ඒ නිසා සියලුම දෙමව්පියෝ කල්පනා කරන්න ඕනේ දරුවෝ හදනකොට. ඒගොල්ලෝ දරුවන් හදන්න ඉන්න අය. දැන් බැරි වෙලාවත් හිතන්නකෝ දැන් මේ වෙලාවේ මේ අහන ධර්ම දේශනාව තමන්ගේ දෙමව්පියෝ දැන් තරුණ දරුවෝ පුංචි දරුවෝ මේ දේශනාව අහනවනම් ඒ දරුවෝ ඉතින් මේකට මොකද කරන්නේ? මොකද ඒ දරුවන් වෙනුවෙන් දෙමව්පිය යුතුයකම ඉටු කරලා නැහනේ. දැන් මේ දරුවා බණ අහනවා නම් තරුණ නෝනලා මහතුරු මේ ධර්ම දේශනාව අහනවා නම් ඔය අය හිතන්න මගේ අම්මා මගේ තාත්තා මට අපායවල් ගැන පොඩි කාලේ කියලා දුන්නද? මට දිව්‍ය ලෝක ගැන කියලා දුන්නද? එහෙම බැලුවම මං හිතන්නේ හුඟක් දෙනෙකුට බොහෝ දෙනෙකුට කියන්නේ 100% හෝ 99%කට දෙමව්පියෝ මේවා උගන්වලා නැහැ. හැබැයි ටියුෂන් පන්තියට එක්කගෙන යනවා. ගණිත පන්තිය ගියයි, ඉංග්‍රීසි පන්තිය ගියයි, ඔය වගේ නොයෙක් දහම් පාසල නතර කරලා දෙමව්පියෝ ටියුෂන් පන්තියට එක්කගෙන යනවා. අපේ පරීක්ෂණ අනුව අපිට හොයා බලාගෙන තියෙනවා ළමයි හුඟක් නරක වෙන්නේ, ළමයි ගොඩාක් වැරදි වැඩවලට යොමු වෙන්නේ ටියුෂන් පන්තියෙන් සහ පාසලෙන් කියලා. පාසලට එකතු වුණාම මෙලෝ 100ක් නැහැ. පාසල වල ආගම දහම ඔය නිකන් නමට පීරියඩ් දෙකක් වෙන් කරලා තිබුණාට දැන් ගොඩක් අය මහන්සි ගත්තා ඒ පීරියඩ් දෙකත් ඉවත් කරන්න. ඔය ආගම දහම අනුව සමාජයේ සකස් වීමක් පාසල් පද්ධතියෙන් අපිට දකින්න ලැබෙන්නේ. ඒ නිසා ගෙදරත් ආගම දහමට අනුව අද දරුවන් හදන්නේ නැහැ.
පාසලෙත් ඒ කාර්යභාරය කෙරෙන්නේ දහම් පාසලක් දැන් හුඟක් බර වෙලා තියෙන්නේ සාමාන්‍ය පාසල ක්‍රමයට. පන්ති වෙනම වෙන් කරලා පොත් වෙනම ගහලා විභාග පවත්වලා තරඟ පවත්වලා අර තරඟකාරී රැල්ලට තමයි දහම් පාසලත් අහු වෙලා තියෙන්නේ. නමුත් ඒකේ බණ දහම ටිකක් හරි උගන්වනවා. හැබැයි අවාසනාවන්ත කාරණේ තමයි අපායවල ගැන මේ පන්තිවල එක පාඩමක්වත් සඳහන් වෙලා නැතිකම. අනිත් පාඩම් කොහොමවත් අපාය දිව්‍ය ලෝක ගැන ටික හරි මේ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා නම් පැහැදිලිව ඉස්තර ඇතුළත් වශයෙන් අපිට මීට වඩා හොඳ දරු පරපුරක් බිහි කරන්න පුළුවන්කම තියෙනවා කියලා මේ දේශනාව ශ්‍රවණය කරන සෑම පින්වතෙක්ම පින්වතියක්ම කල්පනා කරනවා. ඉතින් අර තරුණ දරුවෝ බාල දරුවෝ කිසියම් හේතුවකින් නිසා දෙමව්පියන්ගෙන් වෙච්ච අඩුපාඩුව නිසා අපායවල ගැන දිව්‍ය ලෝක ගැන දැනගන්න බැරි වෙලා තියෙනවා නම් ඔබ පුද්ගලිකව හරි ආම්දුරුනමගෙන් අහලා හරි පොතක් අරන් කියවලා හරි නිමි ජාතකයේ අරගෙන කියවලා හරි දිව්‍ය ලෝක ගැන අපාය ගැන ඉගෙනගෙන ඉතින් දෙමව්පියන්ගෙන් කාර්යභාරය කෙරෙන්නේ නැත්නම් ඉතින් තමන් අපරාධ කළොත් තමන් අපාගත වෙනවානේ. අම්මා තාත්තා මේකේ ඉටු කරේ නැහැයි කියලා නිදහසට කාරණයක් නෙමෙයි. ඔබ අපරාධයක් කරොත් එහෙම ඔබට ඒකට දඬුවම් හම්බ වෙනවා. ඒ නිසා ඔබ දුවෙක් වශයෙන් පුතෙක් වශයෙන් තරුණයෙක් වශයෙන් තරුණියක් වශයෙන් කල්පනා කරන්න ඕනේ දෙමව්පියන්ගේ ඒ කාර්යභාරය ඔබ වෙනින් ඉෂ්ට නොවුනත් ඔබ පුළුවන් තරම් හොඳින් අපාය හතර ගැන හොඳට ඉගෙනගෙන දිව්‍ය ලෝක ගැන හොඳට ඉගෙනගෙන ඔබේ ජීවිතේ චරිතවත් කරන්න. චරිතවත් කරගන්න. දැන් බණ ඇසීමේ ප්‍රධාන පරමාර්ථය ඒකයි. වෙන කිසිම පරමාර්ථයක් නෙමෙයි. ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේ ප්‍රධාන පරමාර්ථය චරිත පාරිශුද්ධිය. හොඳට මේ වචනේ මතක තියාගන්න. බණ අහන්නේ වෙන කිසිම දෙයකට නෙමෙයි. චරිත පාරිශුද්ධිය ඇති කරගන්න. ඔබට කවදා හරි හෘද සාක්ෂියෙන් පිළිතුරු දෙනවා නම් ඔබගේ හෘද සාක්ෂිය ඔබට කියනවා මං ඉතාමත්ම හොඳ මිනිස්සෙක්. මං කවදාවත් මරලා නැහැ සතෙක් මිනිස්සෙක්. මං කවදාවත් හොරකමක් කරලා නැහැ. මම කාමයේ වර්ධව හැසිරෙලා නැහැ. අදුම වශයෙන් පංචශීලයේ මං කිසි දවසක බොරුවක් කියලා නැහැ. මං කිසි දවසක මත්ද්‍රව්‍ය ටිකක් පානය කරලා නැහැයි කියලා ඔබගේ හෘද සාක්ෂිය ඔබට කියන්න පුළුවන්කම තියෙනවා නම් ඔබ වටින මිනිස්සෙක්. ඉතින් ඒ සඳහා අවශ්‍ය අවවාද අනුශාසනා උපදෙස් ලබා ගැනීමට තමයි අපි බණ දහන්න අහන්නේ. එතකොට තමයි චරිතය පිරිසිදු බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ චරිතය පිරිසිදු බවට පත් කර ගැනීමේ කාර්යභාරය මුල ඉඳලා පටන් ගන්න ඕනේ. ඒක දෙමව්පියන්ගේ වගකීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා දරුවෝ හදනකොට පාපා නිවාරෙන්ති පුළුවන් තරම් පාප කර්ම වලින් වළකින්නට කියලා. අපි ඉතින් ඊ තවත් කාරණා හතරක් තියෙනවා. ඉතින් ඒ කාරණා හතර පිළිබඳ විස්තරයක් කරන්න මේ කාලේ වේලාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි තවත් ධර්ම දේශනාවකදී ඊතුරු කාරණා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා පින්නතුන් සෑම කෙනෙකුට කල්පනාවට ගන්න පුළුවන් තරම් පාපයෙන් වළකින්න ඕනේ. ඒ වගේම අනිත් අයව පාපයන්ගෙන් වළක්වන්න කටයුතු කරන්න ඕනේ. එතකොට අදට වඩා බොහොම සහනශීලී සංසුන් සමාජයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. සැනසෙල්ලේ මරණයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා සතර අපාය පිළිබඳව හොඳට දැනගෙන දිව්‍ය ලෝක පිළිබඳව හොඳට දැනගෙන පාපයන්ගෙන් වැළකීච්චි ගුණධර්ම වලින් පිරිච්ච ජීවිතයක් ගත කරන්න ඔබ හැම දිනාටම හැකියාව ලැබේවා. ඒ සඳහා තෙරුවන් සරණ ලැබේවා, දෙවි රැකවරණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ ධර්ම දේශනාවෙන් સમાપ્ત කරනවා. ඉතින් උරුණාද අන්තර්ජාල ගුවන් විදුලි සේවයේ නිරෝධය ධර්ම දේශනා මාලාවේ අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරපු හැම දිනාටමත් ඒ වගේම උරුණාද අන්තර්ජාල ගුවන් විදුලි සේවාවේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ලෝකපාලක ශාසන පාලක සියලු දිව්‍ය දේවතාවුන් වහන්සේලාගේ දේව ආශිර්වාද ලැබේවා, දේවානුග්‍රහ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ සියලු දෙනා නමින් පරම්පරාගතව පරලෝසපත් වූ සියලු ඥාති සමූහයා මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් සැපයෙන් සැපයටපත් වේවා කෙලවර සාන්දෝ නිර්වාණ සම්පත්තියෙන් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පැය භාගයකට ආසන්න කාලයක් මේ දේශනා හොඳින් අහලා ඒවා හිතට අරගෙන ඒ අනුව ජීවත් වෙන්න අදිස්ථාන කරගෙන ඒ අනුව කටයුතු කරන හැම දිනාටම ඒ අනුව කටයුතු කරලා මේ ජීවිතය හොඳින් ගත කරලා අවසාන වශයෙන් බලාපොරොත්තු වන සාන්ත නිර්වාණ සම්පත්තියෙන් සැනසීම පිණිස මේ සිදු කරගත් ධර්ම ශ්‍රවණයේ පින්කම ඒකාන්ත වශයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවෙන් સમાપ્ત කරනවා. සියලුම දෙනාට තුනුරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා. රෝනද රේඩියෝවේ නිරෝධය වෙතට පැමිණ අප මහා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අමිල ධර්මය ඔබේ දෙසවන් අතරින් සිත තුළට පිවිසුවා තැන්පත් කොට සිත
සදාකාලිකවම සුවපත් කරවීමේ අරමුණින් අමා දම්රස දෑහෙන බුදු වදන් රූණද රේඩියෝව ඔස්සේ සුවහසක් ජනයාට තිළින කරමින් විනීතා මෙන්ඩිස් අබේ ගුණවර්ධන මෑණියන්ටත් වීරක්කොඩි ඒ ද සිල්වා පියාණන්ටත් වීරක්කොඩි සුමනසිරී ද සිල්වා සොහොයුරාටත් පින්පිනිස අද දින මෙම ධර්මදේශනයට දායකත්වය දැක්වූයේ දෝහා කටාර්හි සේවය කරන වීරක්කොඩි ද සිල්වා විසිනි.